හරි මේ 2024 PO paper එකේ part A ප්‍රශ්න තමයි අපි කතා කරන්නේ. part A එකේ part A එකේ හත්වෙනි ප්‍රශ්නේ තමයි කතා කරන්න යන්නේ. හත්වෙනි ප්‍රශ්නේ සාමාන්‍යයෙන් ඉන්නේ හැම අවුරුද්දම වගේ අවකලන භාවිත ප්‍රශ්නේ. හරිද? හරි. එතකොට මෙතනදී ඔයගොල්ලන්ට දීලා තියෙනවා C කියලා වක්‍රයක් තියෙනවලු. C කියලා වක්‍රයක් තියෙනවලු. ඒ C කියලා වක්‍රයේ ඔයාලට දෙනවා x ඛණ්ඩාංක පරාමිතිකව x සමානයි ln t කියලා. x සමානයි ln t කියලා. ඔයාලට y ඛණ්ඩාංකයක් දීලා තියෙනවා පරාමිතිකව e වල t ධන t වතාවක් ln t කියලා. හරිද? ඔයාලට මේ වක්‍රයේ x ඛණ්ඩාංකය සහ y ඛණ්ඩාංකය පරාමිතිකව දෙනවා. t කියලා වක්‍රයේ පරාමිතියක් ඇසුරෙන් දෙනවා. ඊට පස්සේ ඔයාලට කියනවා පෙන්වන්න කියලා dy යට dx සමානයි t වතාවක් e වල t ධන ln t ධන 1යි කියලා. හරිද? ඔයාලට කියනවා මේක පෙන්වන්න කියලා. හරි. ඉස්සලාම බලන්නකො දැන් මම dy යට dx එකක් නිල්ලන්නේ මෙයා. මට dy යට dx එකක් එකපාර ලියන්න බෑ. හරිද? මට x ව දීලා තියෙන්නේ x සමානයි ln t කියලා. x ව දීලා තියෙන්නේ මොකක් ඇසුරෙන්ද? මට x ව දීලා තියෙන්නේ t ඇසුරෙන්. හරිද? එහෙනම් මට x ව අවකලනය කරන්න පුළුවන් මොන විශේෂයෙන්ද? x කියන කෙනා ලියලානේ t වලින් හින්දා මට x කියන ඩයල් එක අවකලනය කරන්න පුළුවන් t විශේෂයෙන්. එහෙනම් මම දෙපසම t විශේෂයෙන් අවකලනය කරනවා. එහෙනම් d යට dt x කියන කෙනාවත් මම අවකලනය කරනවා t විශේෂයෙන්, d යට dt ln t කියන කෙනාවත් මම t විශේෂයෙන් අවකලනය කරනවා. හරි? එතකොට මේ පැත්තේ dx යට dt ව තමයි එන්නේ. හරිද? x කියන කෙනා t විශේෂයෙන් අවකලනය කරනවා. ln t ව t විශේෂයෙන් අවකලනය කරාම මොකක්ද වෙන්නේ? ln t ව t විශේෂයෙන් අවකලනය කරාම අපි දන්නවා 1 යට t. හරිද? එහෙනම් මම යනවා තියාගන්න වෙනවා. ඊට පස්සේ මට y කියන එක කෙනක් දෙනවනේ. y කියන කෙනා දෙනවා කවුරු කියලාද? e වල t ධන t වතාවක් ln t කියලා. හරිද? ඒ කියන්නේ y කියන ශ්‍රිතයත් නැත්නම් y කියන ඩයල් එක මට දීලා තියෙන්නේ කවුරු ඇසුරෙන්ද? t ඇසුරෙන් තමයි දීලා තියෙන්නේ. එහෙනම් මම මූවත් දෙපසම t විශේෂයෙන් අවකලනය කරනවා. d යට dt y සමානයි d යට dt e වල t ධන t වතාවක් ln t කියලා. හරි? එතකොට මේ පැත්තේ කොහොමද d වල dt මෙයාව දැන් අවකලනය කරන්න තියෙනවා. අපි දන්නවා e වල t ගේ අවකලනය e වල t ම තමයි. හරිද? ධන t වතාවක් ln t ගුණිතයක් ඉන්නේ නේ. ගුණිතක අවකලනය කරන දාන්න වෙනවා. එහෙනම් පළවෙනි එක වතාවක් දෙවෙනියගේ අවකලනය ln t අවකලනය කරාම 1 යට t ධන දෙවෙනියට ඉන්න එක වතාවක් ln t වතාවක් පළවෙනියගේ අවකලනය t ව t විශේෂයෙන් අවකලනය කරාම 1යි. හරිනේ අවුල නැහැ. එහෙනම් මට එනවා dy යට dt කියන්නේ e වල t ධන මෙයාට මෙයා ගත්තාම 1යි ධන ln t. ඔහොම එකක් එනවා. දැන් ඔයාලට dy යට dt කියන්නේ මෙයා කියලා. මම මෙයාට අංක 2 දාගන්නවා. එහෙනම් දැන් ඔයාලගාව dx යට dt ත් ඉන්නවා dy යට dt ත් ඉන්නවා. හරිද? ඉල්ලන්නේ කවුද? ඉල්ලන්නේ dy යට dx. එහෙනම් මේක අපිට අර්ධකීපෙන් ලියන්න පුළුවන්. dy යට dx අපිට ලියා ගන්න පුළුවන්. dy යට dt t ඇසුරෙන් ඊට පස්සේ මෙහෙම ලියන්න පුළුවන්. දැන් dy යට dt මම කොහොමද දන්නවා මේ? හැබැයි මම dt යට dx එකක් දන්නේ නැහැ නේ. මම උඩ යට දෙකම dt එකෙන් ලියා ගන්නවා. එහෙනම් මට මේක මෙහෙම ලියන්න පුළුවන්. dy යට dt වැඩි කිරීම 1 යට dx යට dt. හරි මේව මම කරලා තියෙනවා මේ මෙහෙම ලියන විදිය නම් හරි මම කොහොමද අර්ථ දැක්වීමක් කියන්නේ. බෙදීමක් නෙමෙයි තියෙන්නේ. වැරදියට තේරුම් ගන්න එපා. මෙතන බෙදීම සීන් එකක් නෙමෙයි තියෙන්නේ. නිකන් ඒ වගේ හිතන්න පුළුවන්. ඒකට මේක එක නෙමෙයි තියෙන්නේ. මෙතන අර්ථ දැක්වීමක් තියෙන්නේ. මේක තමයි අර්ථ දැක්වීම. ඔයාලට මේක අර බෙදීම සීන් එකෙන් නිකන් හිතන්න පුළුවන්. කිසි අවුලක් නැහැ හිතන්න පුළුවන්. හැබැයි පුතෝ බෙදීමක් නෙමෙයි තියෙන්නේ. මේක අවකලනයන්නේ. මෙතන මේක මම කියලා තියෙනවා dy යට dx කියලා දියන්න එපා කියලා. ඒ කියන්නේ ඒක පට්ට වැරදිනේ. dy බෙදීම dx නෙමෙයි. ඒතර d යට dx. ඒ කියන්නේ x විශේෂයෙන් අවකලනය කරපන්. කාවද? y කියන ශ්‍රිතය. ඒක තමයි අවකලනයේ සිරාම තේරුම. එතන මම කිව්වා එහෙම අර dy බෙදීම dx කියලා කියවන්නත් එපා කියලා කිව්වා. හරි? එතන මෙතන තියෙන්නේ බෙදීමක් නෙමෙයි ඇත්තටම. හරි? මෙතන බෙදීමක් සංකල්පයක් නෙමෙයි තියෙන්නේ. හැබැයි අපිට ඒකෙන් හිතන්න පුළුවන් මේක කියන්නේ. එහෙම නිකන් තේරුම් ගැනීම සඳහා හිතන්න පුළුවන්. හැබැයි බෙදීම සංකල්පයක් නෙමෙයි. වාට ඒකේ තේරුම් ගන්න පුළුවන් මෙයාට මෙයා කැපිලා යනවා. එහෙම හිතන්න පුළුවන්. හැබැයි ඒක නෙමෙයි තේරුම. හරි? එතන මේක අර්ථ දැක්වීමක් තියෙන්නේ. එතකොට dy යට dx එක
අර දක්ව ගන්න පුළුවන් d වල dt වැඩි කිරීම 1 යට dx යට dt කියලා. ඒක අවුලන්නේ හරි. එතකොට dy වල dx වල ලියන්න පුළුවන්. dy වල dt අපි හොයාගත්තා. කවුද? e වල t ධන 1 ධන ln t කියලා. හරි. වැඩි කිරීම 1 යට dx වල dt අපි හොයාගත්තා 1 යට t කියලා. එහෙනම් 1 යට 1 යට t. t එක උඩට එනවානේ. එහෙනම් මට එනවා dy වල dx සමානයි t වතාවක් e වල t ධන 1 ධන ln t කියලා. හරි. ඔක තමයි අපිට මුලින්ම පෙන්වන්න කියන්නේ. ඔක තමයි අපිට මුලින්ම පෙන්වන්න කියන්නේ d වල dt සමානයි t වතාවක් e වල t 1 ධන ln t කියලා. හරි. එතකොට එතනින් මේ වැඩේ ඉවරයි. හරි. ඊළඟට ඔයාලට කියනවා c වක්‍රයට c කියලා වක්‍රයට t සමානයි 1 දී c කියන වක්‍රයට t සමානයි 1 දී c කියන වක්‍රයට t සමානයි 1 දී t සමානයි 1 දී අඳපු ස්පර්ශකය. දැන් මේ t සමානයි 1 දී මෙයාට අඳිනවලු කවුද? ස්පර්ශකයා. අඳිනවලු ස්පර්ශකයා. ඒ ස්පර්ශකය මොනවා වෙනවා කියනවද? ඒ ස්පර්ශකය ගමන් කරනවලු 1, a කියන ලක්ෂ්‍ය හරහා. හරි. t සමානයි 1 දී මේ දීලා තියෙන වක්‍රයට අඳිනවලු ස්පර්ශකයක්. ඒ ස්පර්ශකය ගමන් කරනවලු 1, a කියන ලක්ෂ්‍ය හරහා. හරිද? ඊට පස්සේ කියනවා එහෙම වෙනවා නම් ඔයාලට කියනවා a සමානයි 1 ධන 2 e බව පෙන්වන්න කියලා. ඔව්. ඔයාලට කියනවා මෙහෙම වෙනවා නම් a සමානයි 1 ධන 2 e බව පෙන්වන්න කියලා. හරිද? හදන්න ක්‍රම කීපයක් තියෙනවා. මම සරලව ඕන කෙනෙක්ට තේරෙන විදිහට මම කියන්නම් පට්ට සරල කරලා. මේකේ තුල මුලින්ම තේරුම් ගන්න ඕනේ t සමානයි 1 දී මේ මොකද්ද තියෙන්නේ ඉස්සල්ලාම? t සමානයි 1 දී මේ වක්‍රයට තියෙන ස්පර්ශකයක්. හරිද? ඒ ස්පර්ශකයක් තියෙනවා. ඒ ස්පර්ශකය කවුරු හරහා යනවද? 1, a හරහා යනවා. අවුලක් නෑනේ. එතකොට අපි සරල රේඛාවේදී ඉගෙන ගන්නවා මොකක් හරි ලක්ෂයක් මොකක් හරි රේඛාවක් මත තියෙනවා නම් මොකද වෙන්නේ? ඒ ඛණ්ඩාංකයේ රේඛාවේ ආදේශ කරාම තෘප්ත වෙන්න ඕනේ. හරිද? ඒතර අපිට මේ සමීකරණේ එහෙම එනවා කියලා හිතන්න පුළුවන්. එහෙනම් මුලින්ම මම හොයන්න ඕනේ t සමානයි 1 දී ඇඳපු ස්පර්ශකයේ සමීකරණය කවුද කියලා. හරි? t සමානයි 1 දී ඇඳපු ස්පර්ශකයේ සමීකරණය කවුද කියලා මම හොයන්න ඕනේ. අංක 1ට ඒක හොයන්න ඕනේ. තේරුණාද වැඩි? එහෙනම් මම දැන් හදන්නේ ස්පර්ශකයේ සමීකරණය හොයන්න. ස්පර්ශකයේ සමීකරණය හොයන්න. ස්පර්ශකයේ සමීකරණය හොයන්න මොන අවස්ථාවේ ඇඳපුද? t සමානයි 1 දී ඇඳපු. දැන් ඔයාලට පේනවා මේ ඛණ්ඩාංක දීලා තියෙන්නේ පරාමිතියක් ඇසුරෙන්. කියන්නේ ඛණ්ඩාංක අනන්ත ප්‍රමාණයක් තියෙනවා. මේ t සඳහා අගයන් අනන්තයක් දාද්දී අනන්ත ප්‍රමාණයක් වෙච්ච ඛණ්ඩාංක ලැබෙනවා. හැබැයි මට ඕනේ t සමානයි 1 කියන අවස්ථාවේදී ඇඳපු ස්පර්ශකයේ සමීකරණය ගන්න. දැන් ස්පර්ශකයේ සමීකරණය හොයන්න නම් අංක 1ට මට ඕනෙනවා ඛණ්ඩාංකය. අංක 2ට මට ඕනෙනවා ස්පර්ශකයේ අනුක්‍රමණය. මේ දෙක දන්නවනම් මට ස්පර්ශකයේ සමීකරණය හොයන්න පුළුවන්. හරි? එහෙනම් t සමාන 1 දී මම ඛණ්ඩාංක හොයන් ඉන්න මේ පොයින්ට් එක කවුද කියලා. t සමාන 1 දී x සමාන වෙනවා ln 1ට. ln 1ට. හරි? x සමාන වෙනවා ln 1ට. ඔව්. x සමාන වෙනවා ln 1ට. ඊට පස්සේ y සමාන වෙනවා e වල 1 ධන එක වතාවක් ln 1. හරි? දැන් ඊළඟට කට්ටියට තියෙන ප්‍රශ්නේ තමයි ln එකේ අගය කීයද? ln එක කීයද? ln එක ඇවිල්ලා බිඳුවයි. ln එක බිඳුවයි. හරි? හරි. මම මෙතන අදාළ නොවුනත් ඒක චුට්ටක් මතක් කරගන්නම්. ln කියන එකේ තේරුම මොකද්ද? හරි? ln කියන එකේ තේරුම අපි O level කාලේදී lg කියන එකක් කතා කරනවානේ. lg කියන්නේ මොකද්ද? ලඝු 10 පාදයට කියන එක. LG කියලා එකක් අපි පොඩි කාලේ කියන O level කාලේදී කතා කරනවා. ඒ කියන්නේ log 10 පාදයට කියන එක. හරි? අපි A level මේ සීන් එකේදී අපි කතා කරන්නේ ln කියලා ඩයල්. ln කියන්නේ ලඝු e පාදයට කියන එක. හරි? එහෙනම් ln 1 කියලා කියන මොකද්ද? ලඝු e පාදයට 1යි. e පාදයට 1යි. ඕන මේක කීවෙනි බලයේද 1 වෙන්නේ? බිඳුවෙනි බලයේ. හරි? e වල බිඳුව තමයි 1 වෙන්නේ. එහෙනම් ln 1 සමාන වෙන්නේ කාටද? බිඳුවට.
හරි මම කියලා තිබ්බා මේක මතක තියාගන්න කියලා. හරි ln එක බිඳුව එකපාර පාවිච්චි කරන්න. මේක ආපු විදිය මම මේ කිව්වේ. ඒතර වල දැනගන්න ඉන්නෝනේ ln කියන්නේ log e පාදෙට කියන එක. හරි. ඒතර log e පාදෙට එකනේ ln එක කියලා කියන්නේ. ආයෙනම් ඒකගේ කීයද? බිඳුවයි. හරි. ආයෙනම් x කණ්ඩායමකේ වැලියු එක බිඳුවයි. හරිද? y කණ්ඩායමක බලන්න e වල පළවෙනි බලය e. ධන එක වතාවක් ආයි ln එක කියන්නේ කීයද? බිඳුවයි. හරි. ආයෙනම් y කණ්ඩායම කියනවා e කියලා. x කණ්ඩායම කියනවා බිඳුව කියලා, y කණ්ඩායම කියනවා e කියලා. ආයෙනම් t සමාන 1ේදී කණ්ඩායමකේ වට ලැබෙනවා බිඳුවේ e කියලා. හරි t සමානයි 1ේදී කණ්ඩායමකේ වට ලැබෙනවා කවුරු කියලාද? බිඳුවේ e කියලා. බිඳුවේ e කියලා. ආයෙනම් මට කණ්ඩායමකයක් විතරක් තිබිලා බෑනේ ස්පර්ශකයේ සමීකරණය ගන්න. මට ඕනේ අනුක්‍රමණයත්. මං කිව්වා අවකලන භාවිතයේදී අපි කතා කරනවා ස්පර්ශකයේ අනුක්‍රමණය අපිට ලැබෙනවා dy and dx ගේ. dy and dx ගෙන් අපිට ලැබෙනවා ස්පර්ශකයේ අනුක්‍රමණය. අපි දැන් dy and dx හොයලා තියෙන්නේ. dy and dx හොයපුවා මම කොහොමද? මකලානේ. හරි මේකනේ. හරි dy and dx කියන්නේ ස්පර්ශකයේ අනුක්‍රමණය. ස්පර්ශකයේ අනුක්‍රමණය තමයි dy and dx කියන්නේ. එතකොට දැන් dy and dx ඔය අරන් තියෙනවා. හැබැයි dy and dx අරන් තියන්නේ පරාමිතිකව. පරාමිතිකව කියන්නේ දැන් මෙතන තියෙන්නේ මේ වක්‍රයට ස්පර්ශක කීයක් අදින්න පුළුවන්ද? ස්පර්ශක අනන්ත ප්‍රමාණයක් අදින්න පුළුවන්. එතකොට ඒ ස්පර්ශක අනන්ත ප්‍රමාණයෙම අනුක්‍රමණය ලබා දෙන සාධාරණ ඩයල් එක තමයි මු. කියන්නේ පරාමිතිකව වාට ඒ වක්‍රයට අදින්න පුළුවන් ස්පර්ශක අනන්ත ප්‍රමාණයෙම ලබා ගන්න පුළුවන් සාධාරණ කෙනා මෙයා t වලට විවිධාගයන් දාද්දී ඔයාට එක් ස්පර්ශක එක් ලක්ෂවලදී අදින්න පුළුවන් ස්පර්ශකයන්ගේ අනුක්‍රමණ ලැබෙනවා. ඒත් දැන් මට ඕනේ මොකද්ද? t සමාන 1ේදී මම කණ්ඩායම් ගෙවා ගත්තා. දැන් මට ඕනේ t සමාන 1ේදී කවද? අනුක්‍රමණය. t සමාන 1ේදී මට අනුක්‍රමණය හොයා ගන්න ඕනේ. එහෙනම් dy and dx සමානයි t කියන්නේ 1යි e වල 1 ධන ln 1 ධන 1. එතකොට මෙයා 1යි e වල 1 කියන්නේ e ln 1 කියන අපි කතා කරා බිඳුවයි මෝ 1යි. එතකොට මට එන්නේ e ධන 1 නේද? dy and dx මට එනවා e ධන 1 කියලා. ඔව් හරි. එහෙනම් දැන් ඔයගොල්ලෝ දන්නවා අනුක්‍රමණය e ධන 1යි ඛණ්ඩාංකය බිඳුව e බිඳුවකම e. එහෙනම් ඔයාලට ස්පර්ශකයේ සමීකරණය ලියන්න පුළුවන්. ස්පර්ශකයේ සමීකරණය ලියන්න පුළුවන්. y ඍණ e බෙදීම x ඍණ බිඳුව සමානයි e ධන 1 කියලා. එතකොට එනවා y ඍණ e සමානයි x වතාවක් e ධන 1 කියලා. මේ තියෙන්නේ ස්පර්ශකයේ සමීකරණය. අපිට කියනවා මොකද්ද? ස්පර්ශකය ගමන් කරනවලු 1, a ලක්ෂය හරහා. ඒ ස්පර්ශකය 1, a ලක්ෂය හරහා ගමන් කරනවා නම් මෙන්න මෙහෙම එකක් පෙන්වන්න කියනවා. එහෙනම් සරල වැඩක් දැන් කරන්න තියෙන්නේ. අපි දන්නවා ස්පර්ශකයේ සමීකරණය දන්නවා. ස්පර්ශකය කවුරු හරහා ගමන් කරනවද? 1, a හරහා ගමන් කරනවා. එහෙනම් මේක තෘප්ත කරන්න ඕනේ. හරි? එහෙනම් අපි y කණ්ඩාංගයට a දාමු, x කණ්ඩාංගයට 1 දාමු. ඒතකොට වඩනවා y කණ්ඩාංගයට අපි a දාන්නේ a ඍණ e සමානයි x කියන්නේ 1යිනේ. 1 වතාවක් e ධන 1. හරිද? එහෙනම් මම a මේ පැත්තෙන් තියාගෙන e ව පන්න ගන්නම්. එතකොට වඩනවා e ධන 1. එන a සමානයි 2යි e ධන 1. හරි? ඕක තමයි අපිට අවසානයේ බව පෙන්වන්න තියෙන්නේ. හරිද? ඔන්න ඔය ටික තමයි 2024 අවකලන භාවිත ප්‍රශ්නේ කතා කරන්නේ. හරිද?